සුබ දවසක් සියලුම දෙනාට කර්මාන්ත 14ක් නොමිලේ අරන් එන පාඩම් මාලාවේ අද වීඩියෝ එකෙන් අපි අරන් ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් සාමාන්‍ය වෙළඳ පොලේ කියනවනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියනවා වගේම සාමාන්‍ය ජනතාව දන්නේ කෝස්ටික් සෝඩා නිෂ්පාදනය කිව්වොත් තමයි. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය ආශ්‍රිතව විභාගයට සාරාංශයක් ආකාරයෙන් මේ අවශ්‍ය පරිදි සීඩු කරුණු මේ බෝඩ් එක මතට අරන් ඇවිල්ලා තිනවා. පන්තියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ටියුට් ලබා දීලා දීර්ඝව සාකච්ඡා කරපු කාරණා නැවත කෙටි කාලයක් තුළ රිවයිස් කර ගැනීම සඳහා පහසුවක් වෙන ආකාරයට පන්ති සහභාගී වෙන දරුවන්ට වගේම සහභාගී නොවන කෙනෙක් තුනත් වටිනා ආකාරයකට ඔන්ලයින් බලන කෙනෙක් තුනත් තේරෙන ආකාරයට විශේෂ.lk අපි අරන් එනවා. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කෝස්ටික් සෝඩා කියන එක නිෂ්පාදනය කරගන්නේ කියන එක. ඉතින් කර්මාන්ත මේ දක්වා අපි සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය, සෝඩියම් කාබනේට් නිෂ්පාදනය, යකඩ නිස්සාරණය ආශ්‍රිත කර්මාන්ත ගණනාවක් වීඩියෝ අරන් ඇවිල්ලා තිනවා physics.lk YouTube channel එක, Facebook page එක සහ TikTok නාලිකාවෙන්. ඉතින් ඒවා Tamanට කැමති පරිදි පරිශීලනය කරලා විභාග ප්‍රශ්න වලට මුහුණ දෙන්න එක තමයි වැදගත්. පසුගිය විභාග ප්‍රශ්න කරන එක වැදගත් කියන එක තමයි නැවතත් කියන්න තියෙන්නේ. මේ වීඩියෝ විතරක් බලලා හරියන්නේ නැහැ. මේ මොහොතේම පාස් පේපර් එකක් කිරීම තුලින් මේ විෂය කරුණු වඩාත් මතකයේ රැඳෙන පරිදි තහවුරු වෙනවා. අපි අත්දැකීමෙන් දන්නා වසර 5ක කාලය තුල මම උගන්වලා තියෙන දරුවන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාල වරන් ලැබූ දරුවන් කියන ආකාරයට මේ සියලු විෂය කාරණා එවෙලේම පාස් පේපර් එකක් ලියලා සනාථ කරගත්තොත් විතරයි විභාගයේදී අලුතෙන් එන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී අපි අද සාකච්ඡා කරන්නේ පටල කෝෂ ක්‍රමය. කෝෂ තුනක් භාවිත වුණා. ඇත්තටම ක්‍රමයෙන් වර්ධනය වෙලා රසායන විද්‍යාවේ දියුණුවත් සමග ක්ලෝරෝ ඇල්කලි කෝෂ තුනක් භාවිත වුණා පෙර අතීතයේ සිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය සඳහා. ඉතින් සම්පත් පොතට අනුව යමින් රිසර්ච් බුක් එකට අනුව යමින් අපි බලුවොත් මේ ඇල්කලි කෝෂ තුන සම්බන්ධයෙන් මූලිකව සාකච්ඡා කරලා අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ පටල කෝෂ ක්‍රමය. ඉතින් මේ ක්ලෝරෝ ඇල්කලි කෝෂ තුන මුලින්ම හඳුනාගෙන ඉමු. රසදිය කෝෂය, ප්‍රාචීර කෝෂය සහ පටල කෝෂය කියලා කෝෂ වර්ග තුනක් තිබිලා තියෙනවා. ඉතින් ප්‍රාචීර කෝෂය පටල කෝෂය දුරට සමානයි. ප්‍රාචීර කෝෂය ගන්න සාමාන්‍යයෙන් අපි එක ටියුබ් එකකට තවත් ටියුබ් එකක් ගිනලා ප්‍රාචීරක ආකාරයෙන් ද්‍රවස්ථිතික පීඩනය ආශ්‍රයෙන් අයන හුමාරුවට ඉඩ දීලා තමයි ඒක කරන්නේ. රසදිය කෝෂය ගත්තොත් අපි මූලිකවම දන්නවා වර්තමානයේ වෙනකොට රසදිය ආශ්‍රිත සියලු ප්‍රැක්ටිකල්, ෆිසික්ස් ප්‍රැක්ටිකල් වගේම කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් බොහෝ දුරට ඉවත් කරලා තියෙනවා සිලබස් එකෙන්. රසදිය කෝෂය ගත්තොත් ලැබෙන ඵලදාව වැඩි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී අවාසි විදියට ගන්න පුළුවන්. රසදිය පරිසරයට එකතු වීම සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රසදිය මිශ්‍ර වීම අවාසි විදියට ගන්න පුළුවන්. වාසි තමයි ඵලදාව වැඩි වීම. හැබැයි අවාසි විදියට පරිසරයට එකතු වීම සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මිශ්‍ර වීම ගන්න පුළුවන්. ප්‍රාචීර කෝෂය ගැන මම කලින් සඳහන් කරපු ආකාරයෙන් විදිහට ටියුබ් දෙකක් ආශ්‍රිත නලයක් තුලින් ඒ ද්‍රවස්ථිතික පීඩන වෙනසක් කරන ඇනෝඩ් සහ කැතෝඩ් කුටි අණු වෙන් කරලා ප්‍රාචීරයක් දාලා අයන හුමාරුවට ඉඩ දීලා තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන්නේ. ඇනෝඩ් කුටියේ ද්‍රව මට්ටම වැඩි කියන කාරණාව මතක තියාගන්න. ඉතින් අද අපි ඉක්මනට යමු පටල කෝෂය කොහොමද වෙන්නේ කියන එක. පටල කෝෂය ගත්තොත් මූලිකවම සංසුද්ධතාවයේ වැඩි 99%කින් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මූලිකවම නිෂ්පාදනයේ බරට බර අනුපාතය weight to weight අනුපාතය 32%ක් ඒක වාෂ්ප කරලා අපිට 99% දක්වා සංසුද්ධතාවයේ යුත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්න පුළුවන්. පටල කෝෂය සම්බන්ධයෙන් තමයි අපි මූලිකවම අවධානය යොමු කරන්න ඕන. අර දෙකේ සම්බන්ධ ඒ කියන්නේ රසදිය කෝෂය සහ ප්‍රාචීර කෝෂය කියන වාසිය අවාසි දැනගත්තොත් ඇති. පටල කෝෂය ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදන සංසුද්ධතාවය වැඩි. මේ කෝෂ දෙකට සාපේක්ෂව අඩු විද්‍යුත් ප්‍රමාණයක් තමයි භාවිතා කරන්නේ. පරිසර බලපෑම අවමයි සමාන ද්‍රව මට්ටම් සහිත කුටියක තමයි මේ විදිහට ගන්න. ඉතින් මූලිකවම අපි කර්මාන්ත ඉගෙන ගැනීමදී අපි පිළිවෙලක් අරන් යනවා physics.lk විදිහට. මුලින්ම කර්මාන්තයක් අපි ඉගෙන ගැනීමේදී පළවෙනියට බලන්න ඕන අපි කර්මාන්තය කරන ක්‍රමයට කියන අනිකුත් නම්. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය පටල කෝෂ ක්‍රමය කියලා කියනවා. අමුද්‍රව්‍ය විදිහට අපි දැනගන්න ඕන පිරිසුදු බ්‍රයින් ද්‍රාවණය ජලය කියන එක. අපි සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ කතා කරා බ්‍රයින් ද්‍රාවණය කියන එක වීඩියෝ ටික පිළිවෙලට බලලා ඉන්න කියන්නේ ඒකයි. අපි එතකොට ඒහා ගැළපෙන පරිදි තමයි අපි වීඩියෝ අරන් ඉන්නේ. කලින් වීඩියෝ බලන්න කියලා මතක් කරලා ඒක බලලා මේකට එන්න එක තමයි වැඩ. ඒකට අපි ඒකෙදි හොඳට සවිස්තරාත්මකව කතා කරා සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේදී සෝල්ලේ ක්‍රමයේදී අපි නිෂ්පාදනය කරන විදිහට පිරිසුදු බ්‍රයින් ද්‍රාවණය කියන්නේ කැල්සියම් ධන දෙක, මැග්නීසියම් ධන දෙක, සල්ෆේට් ඍණ දෙක කියන අයන
ඉවත් කරලා නැද්ද සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය මුහුදු ජලය සාන්ද්‍ර කරලා ගන්නවා මේ අයනේ ඉවත් කරලා. අන්න ඒකට තමයි පිරිසුදු බ්‍රයින් කියන්නේ. ජලය කියන්නේ ජලය සාමාන්‍ය විදිහට අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරනවා. ප්‍රධාන ඵලයේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය වෙන අතර අතුරු ඵලයේ විදිහට මේ රූප සටහනේ දක්වනවා. හයිඩ්‍රජන් සහ ක්ලෝරින් වාතයට විමුක්ත වෙනවා. ඊට පස්සේ අපිට වැදගත් දේ තමයි මූලිකවම මේ පටල පෝෂක ක්‍රමයේ යන්න කලින් අපි මේ බ්‍රයින් ද්‍රාවණය නැත්නම් මුහුදු ජලය කියන එක පිරිසුදු කරලා ගන්න ඕනේ. එතකොට තමයි වැඩි සංසුද්ධතාවයකින් සහිත සෝඩියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය වෙන්නේ. ඒ සෝඩියම් ක්ලෝරයිඩ් ඒ අයන රහිතව තිබ්බොත් තමයි අපිට සංසුද්ධතාවය වැඩි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මූලිකවම බ්‍රයින් පිරිසුදු කිරීම කියන එක ගත්තොත් අපිට සල්ෆේට් අයනය බේරියම් ධන දෙක අයනය දාලා අවක්ෂේප කරගන්න පුළුවන් සුදු පාට අවක්ෂේපයක්. මැග්නීසියම් ධන දෙක සහ කැල්සියම් ධන දෙක කියන එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් කාබනේට් කියන එක යොදලා අපිට අවක්ෂේප කරගන්න පුළුවන් මේ ආකාරයට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කැල්සියම් කාබනේට් තියෙනවා. එතකොට මුහුදු ජලයේ පවතින මෙන්න මේවා අයන වර්ග තුන අයින් කරලා සාන්ද්‍ර කරපු සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ගත්තොත් අපි ඒකට කියනවා පිරිසුදු බ්‍රයින් ද්‍රාවණය කියලා. ඊට පස්සේ එතකොට දැන් අපි දන්නවා ක්‍රමය මොකද්ද? පටල පෝෂක ක්‍රමය. අමුද්‍රව්‍ය තමයි පිරිසුදු බ්‍රයින් සහ ජලය. අතුරු ඵල තමයි හයිඩ්‍රජන් සහ ක්ලෝරින්. මූලධර්මය තමයි ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කියන එක. විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ රසායනික විද්‍යාව විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ වීඩියෝත් අපි පාඩමේ සම්පූර්ණයෙන් අරන් ඇවිල්ලා තිනවා channel හරහා. මේ එකත් බලන්න විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ ගැටලු තියෙනවා නම් කෙනෙක්. ඊට පස්සේ අපි බලුවොත් බ්‍රයින් පිරිසුදු කිරීම කිව්වොත් මෙන්න මේ ආකාරයට බේරියම් ධන දෙක සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් කාබනේට් දාලා අපිට අවක්ෂේප කරනවල ඒ අයන ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ පටල පෝෂය කියන එකේ ඇනෝඩය, කැතෝඩය සහ සමස්ත ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. එතකොට ඇනෝඩය ගත්තොත් අපි ටයිටේනියම් ඇනෝඩයක් තමයි පාවිච්චි කරන්නේ. කැතෝඩය ගත්තොත් නිකල් කැතෝඩය පාවිච්චි කරන්නේ. සමස්ත ප්‍රතික්‍රියාව විදිහට ගත්තොත් මේ විදිහට ගන්න පුළුවන්. ප්‍රතික්‍රියාව විදිහට ගත්තොත් ඇනෝඩයේදී ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙලා ක්ලෝරින් වායුව මුක්ත වෙනවා. ඊට පස්සේ කැතෝඩයේදී ජලීය විද්‍යුත් විච්ඡේදනය වෙනවා. ඊට පස්සේ අපිට H2 නිදහස් වෙනවා. ඒ දෙක එකතු කරලා අපිට සමස්ත ප්‍රතික්‍රියාව දෙකයි සෝඩියම් ක්ලෝරයිඩ් දෙකයි ජලය දෙකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ලෝරින් සහ ජලය හයිඩ්‍රජන් කියන එක ගන්න පුළුවන්. එතකොට ප්‍රතික්‍රියාව අපි කලින් කතා කරා වගේ අමුද්‍රව්‍ය ටික දන්නවා, අතුරු ඵලය දන්නවා, මූලධර්මය දන්නවා, බ්‍රයින් පිරිසුදු කරන්නේ කෙසේද කියන එක දන්නවා, ප්‍රතික්‍රියා තුන දන්නවා. ඇනෝඩය ධනයි, කැතෝඩය ඍණයි, ඇනෝඩය ටයිටේනියම්, කැතෝඩය නිකල්. ටෝටල් ප්‍රතික්‍රියාව මේ විදිහට සමස්ත ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක්ට මූලිකවම මේ සාරාංශය ලබා ගැනීම සඳහා පාඩම් කිරීමට කලින් වීඩියෝ වල වගේම මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. ස්ක්‍රීන්ෂොට් එක කර්මාන්ත 14ටම මේ විදිහට බෝඩ් එකේ අපි අත්‍යවශ්‍ය කරුණු ටික අරන් එනවා. ඒ ඔස්සේ මයින්ඩ් මැප් එකක් හදාගෙන අපිට වැඩි දුරතොරතුරු මතක් කරගන්න පුළුවන්. මෙවැනි ෂෝට් නෝට් එකක් තිබ්බොත් දීර්ඝ නෝට් එක රිසෝස් බුක් එක සමග සංසන්දනය කරමින් පාඩම් කරන්න පුළුවන්. ඒකෝට අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය පටල පෝෂක ක්‍රමය කියන එක මෙන්න මේ වගේ රූප සටහනක් ආශ්‍රයෙන් අපිට විස්තර කරගන්න පුළුවන්. ඒ ආශ්‍රිතව තියෙන විශේෂ කරුණු මොනවද කියන එක සාකච්ඡා කරපුවා අපි මේ කර්මාන්තයට අදාළ සියලු දේවල් සාකච්ඡා කරලා ඉවර වෙනවා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කියන එක මෙන්න මේ වගේ වර්ණීය පාරගම්‍ය පටලයක් භාවිතයෙන් වෙන් කරලා ටයිටේනියම් ඇනෝඩයක් සහ නිකල් කැතෝඩයක් සහිත වර්ණීය පාරගම්‍ය පටලයක් සහිත කෝෂයක් හදනවා. ඒකට තමයි අපි පටල කෝෂය කියලා කියන්නේ. ඇනෝඩ කුටීරය සහ කැතෝඩ කුටීරය කියලා කුටීර දෙකක් තියෙනවා. වර්ණීය පාරගම්‍ය පටලය කියලා කුඩා සිදුරු සහිත දැල් සහිත කුඩා දැල් සහිත ව්‍යුහයක් තියෙනවා. ඒ කුඩා දැල් සහිත ව්‍යුහය හරහා වර්ණීය පාරගම්‍ය පටලය කියලා අපි අයි කියන්නේ. ඒක හරහා හුවමාරු වෙන්න දෙන්නේ ධන අයන වලට විතරයි. කැට අයන වලට විතරයි. ඍණ අයන වලට හුවමාරු වෙන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වර්ණීය පාරගම්‍ය පටලයේ ආශ්‍රිත කුඩා සිදුරු තියෙනවා. ඒ කුඩා සිදුරු ආශ්‍රිතව ඍණාරෝපිත අයන ඒක රාශී වෙලා තියෙනවා. එතකොට ඍණාරෝපිත අයන කැමති ධන ආරෝපණ වලට. එතකොට ඒක ආකර්ෂණ වල එහා පැත්තට හුවමාරු වෙන්න පුළුවන්. හැබැයි මේ වර්ණීය පාරගම්‍ය පටලයට ඍණ අයනයක් ආවම ඍණ ඉරිණ විකර්ෂණය වෙන නිසා ඒකට හුවමාරු වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒක තමයි සිද්ධාන්තයේ වර්ණීය පාරගම්‍ය පටලයේ. එතකොට කැට අයන හුවමාරුට ඉඩ දෙන අතර ඇන අයන කිසිවිටකත් හුවමාරු නොවේ. හේතුව තමයි මේ කුඩා සිදුරු ආශ්‍රිතව ඍණාරෝපිත ගබඩා වෙලා තියෙනවා. ඍණාරෝපිත ගබඩා වෙච්ච නිසා ධනාරෝපණ වලට කැමති විජාතිය ආකර්ෂණ වල ඒ හරහා හුවමාරු වෙන්න දෙනවා.
විජාතිය ඍණ විකර්ෂණය වෙන නිසා ඍණ ආරෝපිත සංයුග වලට යන්න දෙන්නේ නැහැ. එතකොට ප්‍රධාන දේ තමයි මේ වරණීය පාරගම්‍ය පටලයේ සම්බන්ධයෙන් මතක තියාගන්න ඕන පටල කෝෂයේදී කටායන හෝමාරුට ඉඩ දෙන අතර ඇනායන හෝමාරුට ඉඩ නොදේ කියන්නේ. ඊට පස්සේ අපිට ගන්න තියෙනවා ඇනෝඩය ආශ්‍රිතව තියෙන ආයන වර්ග ටිකයි කැතෝඩය ආශ්‍රිතව තියෙන ආයන වර්ග ටිකයි. ඇනෝඩය ආශ්‍රිතව ගත්තොත් ප්‍රධාන වශයෙන් වැඩිපුර තියෙන්නේ සෝඩියම් ධනය ක්ලෝරයිඩ් අයනයි. ස්වල්ප වශයෙන් OH ඍණ සහ H+ අයන තියෙනවා මේ ජලීය ද්‍රාවණයකින්ද. එතකොට කැතෝඩය ආශ්‍රිතව මුලින්ම ජලය තියෙන නිසා අපිට H+ සහ OH- කියන එක තියෙනවා. ඊට පස්සේ අපි ක්‍රියාවලිය පිළිවෙලට ගත්තොත් මෙතනින් පිරිසුදු බ්‍රයින් ද්‍රාවණය බරට බර අනුපාතය 126ක W to W ratio එක 26ක් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිශත සවිසුද්ධතාවය 26ක් වෙන පිරිසුදු බ්‍රයින් ද්‍රාවණය. පිරිසුදු බ්‍රයින් ද්‍රාවණය අපි හදාගන්නේ මුහුදු ජලය අරගෙන සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍ර කරලා මෙන්න මේ කැටායන ඇනායන ටික අයින් කරලා අපි ඒ ද්‍රාවණය ඇතුල් කරනවා ඇනෝඩ් කුටීරයට ඉහළින්. ඇනෝඩ් කුටීරයට ඉහළින් ඇතුල් කරපුවම මේ ඇනෝඩයේ ආශ්‍රිත ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා ඒ කියන්නේ ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණය වෙලා ක්ලෝරින් වායුව පිට වෙනවා. ඒ ක්ලෝරින් වායුව අපිට වාෂ්පීකරණය කරලා ද්‍රව ක්ලෝරින් හදාගන්න පුළුවන් සංසුද්ධතාවය වැඩි ද්‍රව ක්ලෝරින් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ පිරිසුදු බ්‍රයින් ද්‍රාවණය අපි ඉක්මනට භාවිත කළ බ්‍රයින් විදිහට පහලින් ඉවත් කරන්න ඕනේ. එතකොට තමයි මෙතන වැඩි සෝඩියම් ධන සහ ක්ලෝරින් අයන සාන්ද්‍රණයක් තියෙන්නේ. මෙහෙන් ඉහළින් ඇතුල් කරන සාපේක්ෂව නැවත චක්‍රයක් ආකාරව අපිට නැවත භාවිත කළ බ්‍රයින්ම සෝඩියම් ක්ලෝරයිඩ් එක් කර අපිට මේක චක්‍රයක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ වරණීය පාරගම්‍ය පටලේ හරි ඇනෝඩයේදී වෙන්නේ ඔක්සිකරණයක්, කැතෝඩයේදී වෙන්නේ ඔක්සිහරණයක්. එතකොට මූලික දේ තමයි පිරිසුදු බ්‍රයින් ඉහළින් ඇතුල් කරනවා පහළින් භාවිත කළ බ්‍රයින් ගන්නවා නැවත සෝඩියම් ක්ලෝරයිඩ් දානවා ප්‍රතිශත සංසුද්ධතාවයට 126 ඇතුල් කරන එක එළියට එන එක 124යි. ඊට පස්සේ අපිට දැනගන්න ඕනේ මේ අයනය හරහා එන සෝඩියම් ධනයි මේක ඇතුලේ තියෙන OH- ඒ කියන්නේ කැතෝඩ කුටීරේ තියෙන OH- ප්‍රතික්‍රියා වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඊට අමතරව ජලය උඩින් ඇතුල් වෙච්ච එක මේ පහළින් පිට වෙනවා. එතකොට මේ ආකාරයට තමයි මූලිකම ඔයාලට පටල කෝෂයේදී රූප සටහන අඳගන්න පුළුවන් වෙන්නේ. මේකට අපි කියන වරණීය පාරගම්‍ය පටලය කියලා මතක තියාගන්න. එතන ක්‍රියාවලිය තමයි ධනායන හෝමාරුට ඉඩ දෙනවා ඍණායන හෝමාරුට ඉඩ දෙන්නේ නැහැ. ඔන්න ඔක තමයි මූලික දේ. අන්න ඒ විදිහට සාරාංශයක් විදිහට ගත්තොත් සම්පත් පොතේ තියෙනවා මේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා. ඒ ගැලීම් සටහනක් බලන්න. ඊට පස්සේ සංසන්දනයක් විදිහට මේ සමරයිස් එක පාඩම් කරගන්න. ඉතින් අවසාන වශයෙන් ඊට පස්සේ අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්න පුළුවන් මේ සමස්ත ප්‍රතික්‍රියාවට අදාළව. එතකොට අපිට එනවා 132 සංසුද්ධතාවයක් සහිත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට වැඩි සංසුද්ධ කර ගැනීම සඳහා අපි වාෂ්පීකරණය කරලා ජලය ඉවත් කරලා අපිට 199 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කලින් වීඩියෝ වල කතා කරා වගේ අපි දැන් ක්‍රමය දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේ පටල කෝෂ ක්‍රමය, අමුද්‍රව්‍ය දන්නවා පිරිසිදු බ්‍රයින් සහ ජලය කියන එක, අතුරුඵල දන්නවා හයිඩ්‍රජන් සහ ක්ලෝරින් කියන එක, අදාළ ප්‍රතික්‍රියා තුන දන්නවා මේ ටික, බ්‍රයින් පිරිසිදු කිරීමට අදාළ ප්‍රතික්‍රියා ටික දන්නවා, ජලයේ විද්‍යුත් විච්ඡේදනය වෙන කොහොමද දන්නවනේ H+ සහ OH- හැදෙන එක. ඊට පස්සේ අදාළ පටල කෝෂයේ කොටස් අඳලා නම් කරන්න දන්නවා, වරණීය පාරගම්‍ය පටලේ කතාව දන්නවා, පටල කෝෂයේ වාසි අවාසි කොහොමද අනිත් කෝෂ වලට සාපේක්ෂව කියන එක දන්නවා. අවසාන වශයෙන් අපිට බලන්න තියෙන්නේ මේ පටල කෝෂයෙන් නිෂ්පාදනය වෙන ප්‍රධාන ඵලය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ අතුරු ඵලය වෙන ක්ලෝරින් සහ හයිඩ්‍රජන් වල වාසි මොනවාද කියන එක. අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අපි වෙළඳපොලේ කියන්නේ මොකද්ද? අපි වෙළඳපොලේ අපි කියන්නේ වෙළඳපොලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මොකද්ද? අපි කෝස්ටික් සෝඩා කියන එක. කෝස්ටික් සෝඩා කියන්නේ අපි දන්නවා. අපි මොකටද ගන්නේ? අපි දන්නවා මොකටද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක අපි ගන්නවා සබන් නිෂ්පාදනයේට මූලිකම. එතකොට අපි මේ 4 කියලා දීලා තින්නේ ප්‍රයෝජන ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ආශ්‍රිත ප්‍රයෝජන 4ක් දීලා තියෙනවා සම්පත් පොතේ, ක්ලෝරින් ආශ්‍රිත ප්‍රයෝජන 6ක් දීලා තියෙනවා, හයිඩ්‍රජන් ආශ්‍රිත 4ක් දීලා තියෙනවා. අපි පොදුවේ මතක තියාගන්න පුළුවන් මොනවද කියලා බලමු. පොදුවේ මතක තියාගන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක කෝස්ටික් සෝඩා සබන් නිෂ්පාදනයට ගන්න පුළුවන් ප්‍රබල භස්මයක් විදියට පාවිච්චි කරනවා. ඒ වගේම තව මොනවද තියෙන්නේ? කඩදාසි, කෘතිම සේද සායම් නිෂ්පාදනයට ගන්න පුළුවන් සබන් නිෂ්පාදනය. ඊට පස්සේ ප්‍රබල භස්මයක් ලෙස භාවිතය, කෘතිම රෙදි භාවිතය. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට ගන්න පුළුවන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක
ජලයේ තියෙන අපද්‍රව්‍ය කියන අපජලයේ පිරියම් කිරීමට ගන්න පුළුවන්. එතකොට අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රධාන ඵලයේ ප්‍රයෝජන 4යි මේ වෙලාවේ මතක තියාගන්න. මොකක්ද? සබන් නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අපජලයේ පිරියම් කිරීමේදී පාවිච්චි වෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ප්‍රබල භාෂ්මයක් ලෙස. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් කඩදාසි සායම් සේද වර්ග නිෂ්පාදනය කියන එක. එතකොට ওই ටික ගන්න පුළුවන්. ඊට පස්සේ ක්ලෝරින් නිෂ්පාදනය ගත්තොත් අපිට ක්ලෝරින් කියන එක මොකක්ද? විරංජන කුඩු නිෂ්පාදනයට ගන්න පුළුවන්. රෙදිපිලි සායම් නිෂ්පාදනයට ගන්න පුළුවන්. මාගරින් නිෂ්පාදනයට ගන්න පුළුවන් කියලා සම්පත් පොතේ තියෙනවා. ඒ වගේම මේ දෙකම හයිඩ්‍රජන් සහ ක්ලෝරින් කියන දෙකම ගන්න පුළුවන් අපිට HCl අම්ල නිෂ්පාදනයට. ඒකට මේ දෙකටම අදාළව කියන්න පුළුවන් අපිට HCl අම්ල නිෂ්පාදනය කියලා. ක්ලෝරින් විදිහට ගත්තොත් විරංජක කුඩු නිෂ්පාදනය, HCl අම්ල නිෂ්පාදනය. ඊළඟට අපි දන්නවා ගෙදරට එන ජලය. ජලය පිරිපහදු කරනවා. දැන් නිවසට එන ජලය ජල සම්පාදන මණ්ඩලය විසින් අපිට නිවසට එනකොට පිරිපහදු කරන්නත් අපි ක්ලෝරින් ගන්නවා කියන එක මතක තියාගන්න ඕනේ. රසායන විද්‍යාව ඉගෙන ගන්න දරුවෙක් විදියට. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් පොලිවයිනල් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ PVC කියන්නේ. PVC බහුවාවයක අපි ඉදිරි වීඩියෝ වල කතා කරනවා ඉදිරි කර්මාන්ත විදියේදී. ඒකට PVC හදනකොටත් අපි මේ ක්ලෝරින් කියන එක භාවිතා කරනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් ක්ලෝරිනීකృత රබර් නිෂ්පාදනයට කෘමිනාශක එවැනි දේවල් නිෂ්පාදනය. ඒකට එතන 6 සඳහන් වුණා කියලා හිතනවා. ඊට පස්සේ අපි හයිඩ්‍රජන් ගත්තොත් අවසාන වශයෙන් කලින් සඳහන් කරා වගේ HCl නිෂ්පාදනය, ඇමෝනියා නිෂ්පාදනය සහ ඉන්ධනයක් ලෙස භාවිත කරනවා. රොකට් ඉන්ධන විදිහට හයිඩ්‍රජන් පාවිච්චි කරනවා. ඒ වගේම මාගරින් නිෂ්පාදනයට ගන්නවා ක්ලෝරින් කියන එක. එතකොට මෙතන ගන්නවා අපිට ජල සම්පාදනයේදී ක්ලෝරින් කියන එක ඔය විදිහට අවසාන වශයෙන් දල වශයෙන් මතක තියාගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ප්‍රයෝජන මොනවාද? ක්ලෝරින් වල ප්‍රයෝජන මොනවාද? හයිඩ්‍රජන් වල ප්‍රයෝජන මොනවාද කියන. එතකොට ඔය විදිහට අවසාන වශයෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා සම්පත් පොතත් හොඳට කියවලා මේකේ දලසටහන අලුට දාගත්තොත් විභාගයෙන් ප්‍රශ්නට අලුතෙන් උත්තර ලියනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. විදිහට තමයි අපි අත්දැකීම් තුලින් දකින්නේ. ඉතින් අමතක නොකර මේ පාඩම් මාලාව සමග මේ විභාගයට අනිවාර්ය කොටසක් සහ ලකුණු ලබා ගැනීමට පහසු කොටසක් වෙන මේ කර්මාන්ත රසායනයේ කොටස ලකුණු 7මාරම සහ MCQ කොටස ඉන්න ලැබෙන සියලු ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා ගැනීමට මේ වීඩියෝ 14ම සමග අපේ channel එක සමග රැඳී සිටින්න. වැඩේ හොඳයි නම් යාළුවන්ට share කරලා අපිට support එකක් දෙන්න. ඉතින් විෂය පමණක් අතිශයෝක්තියකින් තොරව මේ විදිහට short note හරහා බලන්න දිගටම කැමති නම් අපේ channel එක subscribe කරලා TikTok channel එක Facebook page එක follow කරලා තියාගන්න කියලා මතක් කරනවා. වැඩේ හොඳයි නම් save කරලා මේක දැම්මම පාඩම් කරලා දැම්මම වඩා වැදගත් වෙන්නේ මේක මට මතක වුණාට වැඩක් වෙන්නේ නැහැ. සිසු දරුවන් වන දුවා දරුවන් වන ඔබට තමයි මතක තියෙන්න ඕන නම් ජීමල්ලියේ. ඒක තමයි වැදගත්ම දේ. එතකොට ඔයාලා මේක මතක තියාගෙන සම්පත් පොතට අනුව පාඩම් කරගෙන විභාග ප්‍රශ්නයකට දැන් පිළිතුරු සපයලා පසුගිය විභාග ප්‍රශ්න වල පිළිතුරු සපයලා අවසානයේ විභාගයට අලුතෙන් ලැබෙන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ලියා ඒ සමාර්ථයක් ලැබීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් වටිනා පාඩමක් සමග ඉදිරියේදී මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙමින් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්.